I just started riding. Yeah, I got it like 2 months ago. Hello, WhatsApp riders. අපි අද වැංකුවර් යන්න යන්නේ. ඉතින් හැමෝම මගේ channel එකට tap bike YouTube channel එකට පිළිගන්නවා. මම දැන් ඉන්නේ වැංකුවර් සවසන් ෆෙරි ටර්මිනල් එකේ. මම දැන් යන්න හදන්නේ ගෙදර. ගෙදර තියෙන්නේ මම ජීවත් වෙන්නේ වැංකුවර් වලට එහායින් තියෙන වැංකුවර් අයිලන්ඩ් එකේ නනයිමෝ කියන සිටි එකේ. ඉතින් දැන් අපි ඉන්න අයිලන්ඩ් එකට ඒක අයිලන්ඩ් එකක් කිව්වට ඇත්තටම හරියටම ලංකාවේ භාගික සයිස් එකක් තියෙන්නේ වර්ග කිලෝමීටර් 32000කට ආසන්න ගාණක්. ලංකාව වර්ග කිලෝමීටර් 65000ක් වෙනකොට ඒකෙන් භාගයක් වගේ. ඉතින් දැන් ඒකට යන්න අපිට පාලමක් මේ කැනඩාවේ නැහැ. අපිට යන්න තියෙන්නේ ෆෙරි එකකින්. ඒ කියන්නේ නැවකින්. නැවක් වගේ නැවක් තමයි ෆෙරි එකක්. ලංකාවේ සිංහලෙන් කියනවා නම් බත්තලක් ලොකු එකක්. ඉතින් වාට පේන්නේ නැති මට ඊට පස්සේ වාහන ගොඩාක් නවත්තලා තියෙනවා. ඒ එහා පැත්තට යන්න. සහ වාට පේන්නේ නැති එතන ඉන්න අය ගයිඩ් කරනවා. දැන් මගේ පාරෙත් ඉන්නයි යන්නේ. ඉතින් තව බයික් එකේ හිවුත් මාත් එක්ක මෙතන ඇවිල්ලා ඉන්නවා. මෙතන තමයි මෝටර් සයිකල්ස් නවත්තන්නේ. මේ ෆෙරි එකට ඔයාලට ඇතුළට ගියාට පස්සේ පෙනේ මේ ෆෙරි එකට වාහන කාර් විතරක් 200කට ආසන්න ගාණක් දාන්න පුළුවන්. ලොකු 18 wheel trucks වලට අමතරව. ඒවා තමයි ඉස්සර වෙන ඔන්න මට ඉස්සරහින් බයික් එකක් තියෙනවා. ඉතින් අපි දැන් ඇතුළට ගන්නයි හදන්නේ. ඔයාලට පේනවා ඇති මට ඉස්සරහින් තියෙන බයික් එක හාලි ඩේවිඩ්සන් එකක්. මට පේන හැටියට නම් එයාලා මේ බයික් එක ටිකක් අලුත් එකක්. එයාලා සාමාන්‍යයෙන් මෙහි කල්චර් එකක් පොඩි වෙනසක් තියෙනවා. බයිකර්ස්ලා හැමෝම එකයි. ඒ වුණාට පොඩි කාස්ට් එකේ වගේ පොඩි වෙනසක් තියෙනවා. ස්පෝර්ට් බයික් පදින අයයි මේ වගේ ක්‍රූසර්ස් පදින අයයි. ඒ වුණාට එහෙම ලොකු එහෙම ගැටලුවක් නෑ. US වගේ රණ්ඩු වෙන තරමටම ගිහිල්ලා නෑ. දෙවල්ට පේන ඇති ගොඩක් වාහන මේකට ලෝඩ් කරන්න යන්නේ. මේ ෆෙරි එක ගැන කිව්වොත් මම පුළුවන් නම් try කරන්නම් මේක පෙන්වන්න. මේ ෆෙරීස් සාමාන්‍ය ගමන් වාර 10ක් විතර තියෙනවා නනයිමෝ ඉඳලා වැන්කූවර් වලටත් වැන්කූවර් ඉඳලා නනයිමෝ වලටත්. ඒකත් වරායවල් දෙකකින් පිටත් වෙලා වරායවල් දෙකකට යන්න තමයි තියෙන්නේ ටර්මිනල්ස්. ඉතින් ඔයාලට පේන ඇති මට වම් පැත්තෙන් වාහන ගොඩක් යනවා. ඇතුළට සාමාන්‍යයෙන් මෝටර් සයිකල්ස් දානවා එක්ක මුලින්ම එක්ක අන්තිමටම. ඒක තමයි ස්ටෑන්ඩඩ් එක මෙහි තියෙන. ඉතින් ගොඩක් අය යතුරු පැදි වලින් එන්න බලන්නේ. ගොඩක් අය කැනඩාවේ මෝටර් සයිකල්ස් පදින්නේ නැහැ. ඒ වුණාට මෝටර් සයිකල්ස් වලින් ෆෙරි එකේ යන එකේ ලොකු වාසියක් තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒකේ තියෙන වාසි ගැන වාහන වලට අමතර වාහනයක නොයා මෝටර් සයිකල් එකක යන එක ගැන. ඉතින් මට මං හිතන්නේ මම මෙතන ටිකක් වෙලා බලන් හිටියා. තවත් මට ටිකක් බලන් ඉන්න වෙනවා. තවත් වාහන යනවා. වාහන 200ක් වගේ ඔකට ලෝඩ් කරනවා. අපි බලමු. මට ඇතුළට යන්න ටයිම් එකත් එක්ක ස්ටාර්ට් එකේ ඉන්නේ. ඔන්න හිතන්නේ මාව ගන්න වගේ හදන්නේ නෑ තාම නෑ.
කමන්නේ තව වෙලා තියෙනවා තව ටිකක් කිමු හදිසියක් නැහැ මොකද මේ ෆෙරි එකේ එහා පැත්තට යන්න හරියටම මම යන ටර්මිනල් එකකින් එහා පැත්තේ ටර්මිනල් එකට යන්න පැය දෙකක් යනවා කියන්නේ බැංකුවේ ඉඳලා මම ඉන්න ටවුන් එක නනයිමෝ වලට පැය දෙකක වෙලාවක් යනවා යන්න. ඒතර මට පැය දෙකක් ඇතුළට වෙලා ඉඳගෙන ඉන්නයි තියෙන්නේ. ඇතුළත් මම පෙන්නන්නම් මේ වීඩියෝ එකේම ෆෙරි එක කොච්චර වගේ දෙයක්ද කොච්චර ලොකු දෙයක්ද ඒකේ අපිට බලා ගන්න පුළුවන් නෑ මව ගන්නෑ අන්න එක්කෙනෙක් නෑ එයා මව ගන්න නෙමෙයි එන්නේ තාමත් වාහන යන්නේ හරි ඉතින් නෑ ඇත්තටම මේ වීඩියෝ එක යනකොටත් කියන්න ඕනේ මම සෑහෙන සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ මෙයාලා මට එන්න කියපු ගමන් මම යන්න මෙතන සද්දේ මං හිතනවා වීඩියෝ එකේ මගේ මං කතා කරන්නේ හොඳට ඇහෙයි කියලා ඉතින් තාමත් නෑ මව ගන්නෙ කමන්නේ ඊට පස්සේ කොහොම හරි වාහන ඔක්කොම ගියාට පස්සේ මේකේ තියෙනවා වාහන ඇතුළට ගන්න දෙක ඔව් හරි මාව ගන්න ඉතින් ඔන්න ඔයාලා බලන්න පුළුවන් මේකේ තියෙනවා වාහන ඩෙක්ස් දෙකක් හෝ තුනක් සාමාන්‍ය වාහන දාන ඒකේ උඩට හෝ යටට තමයි වාහන යන්නේ දැන් මේකේ නම් මම අද යන්නේ වාහන යටටම ඒ කියන්නේ ලොකු ට්‍රක්ස් එක තමයි මාව මොටර්සයිකල්ස් ටික දාලා තියන්නේ ඉතින් ඔන්න බලන්න ඇතුළට මේ තාම මම යන්නේ මේකට කියන්නේ පොඩි පැසේජ් එකක් තියෙනවා මේ ඩෙක් එකේ ඉඳලා නැව ඇතුළට ඔන්න ඔයාලට පේනවා ඇති මේකෙන් මාව ගන්නවා ඇතුළට දකුණට යන් හිමින් ඔන්න මේක තමයි තැන ඔන්න මම ඉන්නේ නැවේ යටම ඩෙක් එකේ මට තියෙන්නේ දැන් හිමීට ගිහිල්ලා ඉස්සරහින් මෙයාලා කියන තැනින්ම නවත්ත ගන්න ඉතින් හෙමින් යම් බාන හෙමින් හරි මම මේ පදින බයික් එක Triumph Street Triple 675R එකක් 2009 හෝස් පවර් 109ක් වගේ තියෙනවා ඉතින් ටිකක් සෙල්ලම් කරන්න පුළුවන් බයික් එක ඉතින් හරි ලේසි මගේ ෆේවරිට් මගේ යාළුවත් බයික් එකක් ගත්තා ඒ ගත්ත එකේ වීඩියෝ එක මම දාලා තියෙනවා ඒ අපි ගන්න බලන්න කිව්වේ ඔයාලා ගිහලා බලන්න ඔයාලට පේනවා ඉතින් අර අරන් එනවා මං ළඟට පොඩි අඩ කොට දෙකක් ඒ අඩේ තියන්න ඕනේ ඒ කියන්නේ නැව පැද්දෙන්න පුළුවන් අපි මේ අපිට වාහනත් එක්ක ඉන්න බෑ වාහන ඇතුළේ ඕන ඉන්න මං මේකෙන් බහිනකල් රියට හරි වාහනේ අන්න ඔයාලට පේනවා ඉතින් අර තියනවා අඩ කොටේ අඩයක් තියෙනවා බයික් එකේ පෙරලෙන්නේ නැති වෙන්න ඉතින් මගේ එකත් මම තියාගන්නම් හරි ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මේක ඇතුළට එන වාහන වල සයිස් මේක බවුස් එක මේ ටැංක එකක් එහා පැත්තෙන් තියෙනවා ලොකු මම හිතන්නේ මේක අස්සෙක් ඉන්න ඇතුලේ ඔව් ඉන්නවා අස්සෙක් ඉන්න වීඩියෝ එකේ පේන්නේ දැන් මෙතන ටැංකස් දෙකක් මේකේ තියෙනවා එකට සෙට් කරපු ඉතින් මේ වගේ වාහන මුළු ඩෙක් එකේ පිරෙන්නම දාන විශාල බරක් අරන් යනවා මේක ඇතුලේ ඉතින් මෙයාලා මේ තියෙන්නේ පොඩි ට්‍රක්ස් වල පේන ඇති මේක ඇතුලේ කොච්චර ලොකුද කියලා ඉතින් දැන් මං යන්නේ ලිෆ්ට් එකෙන් උඩ තට්ටුවට බයික් එක මගේ මොකුත් ප්‍රශ්නයක් නැහැ මේ හොරගම් කරන්න දෙයක් නැහැ එහෙම හොරගම් කරන් වෙනවා කැනඩාවෙත් මේ හොරගම් කරන්න හේතුවක් නැහැ ෆෙරි එකක් ඇතුලේ මගේ බයිසිකලේ පැදගෙන යන්න තැනකුත් නැහැනේ ඉතින් මගේ කොහොමද ට්‍රැකර් එකක් තියෙනවා බයික් එකට ඉතින් බලමු ලිෆ්ට් එක එනකල් ඔන්න ආවා ලිෆ්ට් එකට ගිහිල්ලා අපි යන්න ඕනේ දැන් පස්වෙනි තට්ටුවට hi 6 right 6 I'll go up to the top one. yeah from Nanaimo are you from Nanaimo oh Alberta Yeah. oh it's a long ride Just a nice ride. I just started riding yeah I got it like 2 months ago Just remember, everybody's out there to kill you. Just be careful. ඉතින් ඔන්න ඔකයි තත්ත්වය මෙයා කියනවා එයා කිලෝමීටර් 1000කට වැඩි දුරක් පැදගෙන ආපු කෙනෙක් කියපු තැන ඉඳලා ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ නැවේ සයිස් එක උඩ තට්ටුව හැමදේම අපි ඉතින්
ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් see ya.